හරි අපි දැන් යන්කෝ අපි යන් අලුත් කොටසට භාග සංසන්දනය right භාග සංසන්දනය දරුවෝ මේක ඔයාලා 6 වසරේ ඉගෙන ගත්තා. හරය 6 වසරේ ඉගෙන ගත්තා ඔබ හරය සමාන භාග සංසන්දනය කරන්න ලවය සමාන භාග සංසන්දනය කරන්න. හරය සමාන භාග සහ ලවය සමාන භාග මම නිකන් භාග දෙකක් ගන්නම්කෝ හරය සමාන භාග දෙකක් පුතා. මම ගන්නම් 9න් 4 කියලා භාගෙකුයි 9න් 7 කියලා භාගෙකුයි ගන්න. right මේ දෙන්නගේ හරය සමානයිනේ පුතා. හරියට මම මේක ඔයාලට කියලා දීලා තියෙනවා පුතා. right මෙතන සිද්ධිය වෙලා තියෙන්නේ කේක් ගෙඩි 4ක් ගෙනල්ලා 9 දෙනෙක් බෙදාගෙන කනවා. ඔයාලගේ ගෙදර තාත්තා කේක් ගෙඩි 4ක් අරන් එනවා. ඒදා ගෙදර 9 දෙනෙක් ඉන්නවා. ඔන්න කේක් ගෙඩි 4 ගෙනල්ලා 9 දෙනා බෙදාගෙන කනවා. එතකොට නිකන් හිතාගන්න ඔයාට හම්බ වෙන කෑල්ලක් තියෙනවනේ. සමානව තමයි 9ට බෙදන්නේ. right ඊළඟ දවසේ තාත්තා කේක් ගෙඩි 7ක් ගෙනල්ලා 9 දෙනා බෙදාගෙන කනවා. ගෙදර 9 දෙනෙක් ඉන්න පවුලේ සමාජිකයෝ 9 දෙනා බෙදාගෙන කනවා. අර කේක් කඩෙන්මයි ගෙනාවේ ඒ කේක් ගෙඩිය සයිස් එකේ කේක්මයි ගෙනාවේ. right පළවෙනි දවසේ කේක් ගෙඩි 4ක් ගෙනල්ලා සමානව බෙදාගෙන කෑවා 9 දෙනාම. දෙවෙනි දවසේ ගේන කේක් ප්‍රමාණය වැඩි කරා 7ක් ගෙනල්ලා 9 දෙනාම බෙදාගෙන කෑවා. ඔයාට දැන් කියන්න බැරිද ඔයාට වැඩිපුර ලොකු කෑල්ලක් කන්න පුළුවන් වෙන්නේ කවද්ද කියලා වට කියන්න බැරිද? කියන්න පුළුවන් නේ. වැඩිපුර ලොකු කෑල්ලක් කන්න පුළුවන් ගෙදර හිටපු ගාන එකම ගානක් නම් පවුලේ සමාජිකයෝ ගාන තාත්තා වැඩිපුර කේක් ගෙඩි ප්‍රමාණයක් ගෙනාපු දවසේ නේද අපිට වැඩිපුර ප්‍රමාණයක් කන්න පුළුවන්. right එහෙනම් පුතා අපි වැඩිපුර ප්‍රමාණයක් කන්නේ කේක් ගෙඩි 7ක් ගෙනාපු දවසේ. එහෙනම් අපි දන්නවා මේ භාග දෙකෙන් ලොකු එකා කවුද? 9න් 7. ලොකු එකා 9න් 7. right එහෙනම් පුතා අපිට කිව්ව හැකි හරය සමාන භාග සංසන්දනයේදී ලවය ලොකු එකා තමා ලොකු භාගය වෙන්නේ. කේක් ගෙඩි මේ භාගවලදී පුතා කේක් ගෙඩි බෙද ගියා නම් ඔයාට මේ ඕන ගාණක් හදාගන්න පුළුවන්. භාග සංසන්දනයේ මාර ලේසිය කේක් බෙදෙන කතාවලුයි තියාගත්තා නම් හරි. අපි යමු දැන් චුට්ටක් ලවය සමාන භාග දෙකක් සංසන්දනය කරන්න. හරය අසමානයිද? right මම ගන්නම් පුතා 3 බෙදීම 5 3 බෙදීම 7 right හරි මේ බලන්නකො තාත්තා ඔන්න අදත් කේක් ගේනවා right කේක් ගෙඩි 3ක් ගේනවා. ගෙදර 5 දෙනා ඉන්නේ. ඔන්න 5 දෙනා බෙදාන කනවා. ඔන්න ආයෙ ගෙදර 5 දෙනෙක් ඉන්න ගෙදර තාත්තා මේ ටවුන් එකට ගිහිලාදී කේක් ගෙඩි 3ක් ගේනවා. ඔය කේක් ගෙඩි 3 ගෙදර පයින්න 5 දෙනා සමාන කෑලි 5කට බෙදාන කනවා. තාත්තා ඊළඟ දවසේ ටවුන් එකට ගිහිල්ලා කේක් ගෙඩි 3ක් ගේනවා. පළවෙනි දවසේ ගත්ත සයිස් එකේම කේක් ගෙඩි 3ක්මයි ගේන්නේ. පළවෙනි දවසෙත් 3යි ගෙනාවා ඊළඟ දවසෙත් 3යි. හැබැයි තාත්තා ගෙදර එද්දී තව නෑදෑයෝ දෙන්නෙකුත් ඇවිල්ලා ඉන්නවා. හරි ඒතකොට ගෙදර 7 දෙනෙක් ඉන්නවාද? ගෙදර හිටපු ගාන දැන් වැඩි වුණා. කලින් දවසට වඩා. හැබැයි කේක් ප්‍රමාණය වැඩි වුණේ නෑ. ගෙනාවු පළවෙනි දවසේ ගෙනාවු කේක් ගානමයි දෙවෙනි දවසෙත් ගෙනාවේනේ. එහෙනම් පුතා මේ බලන්නකො. හරි. තාත්තා කේක් ගෙඩි 3ක් ගෙනල්ලා 5 දෙනා සමාන කෑල්ලට බෙදාන කෑවනේ. එතකොට යම් කිසි කෑල්ලක් කනවනේ. right. ඊළඟ දවසෙත් කේක් ගෙඩි 3ම ගෙනල්ලා 7 දෙනෙක් බෙදාන කනවා. දැන් අර කේක් ගෙඩිය කලින් 5ට කපපු කේක් ගෙඩිය දැන් කේක් ගෙඩිය කෑලි 7කට කපන්න වෙලා ඔයාලා. එහෙනම් දැන් හම්බ වෙන කෑල්ල මොකද වෙන්නේ? කලින්ට වඩා චූටි කෑල්ලක් නේද ඔයාලට කන්න වෙන්නේ. එහෙනම් පුතා මේ භාග දෙකෙන් චූටි භාගي කවුද? 7න් 3 කියන භාගෙන් නේද චූටි එක. එහෙනම් පුතා අපිට මෙතනදී තීරණය කර හැකි ලවය සමාන භාගවලදී හරය චූටි එකා තමා පුතා ලොකු වෙන්නේ. right ඒ කියන්නේ කේක් ගෙඩිය බෙදා කේක් ටික බෙදාගෙන ඉන්න කන්න පිරිස අඩු වෙන්න මට ලොකු කෑල්ලක් කන්න පුළුවන්. පැහැදිලිද? ඊළඟට අපි අද ඉගෙන ගන්න යනවා හරය සමානක් නැති ලවය සමානක් නැති භාග කොහොමද සංසන්දනය කරන්නේ කියලා. උදාහරණයක් විදිහට පුතා මම ගන්නම්කෝ 4න් 3 කියලා භාගෙකුයි 3න් 2 කියලා භාගෙකුයි. right නැත්නම් මම මෙහෙම ගන්න 8න් 3 කියලා භාගයක් ගන්නම්කෝ. right පුතේ ඔයාලට පේනවා මේ භාග දෙකේ හරය සමානක් නැහැ. ලවය සමාන වෙලානේ අපි ලවය සමාන වෙන්නේ නැතිව ගමු. දැන් හරිනේ. ලවය සමානක් නැහැ. එතකොට පුතා අපි කරන්න ඕන වැඩේ තමයි මේ භාග දෙකේ එක්කෝ හරය සමාන කරගන්නවා නැත්නම් ලවය සමාන කර
ගන්නවා. ගරගෙන ඒ විදිහට තුල්ලේ භාග ලියා ගන්න. පැහැදිලිද? ඔයා බලන්න පුතා මේ දෙන්නගේ හරය හෝ මේ දෙන්නගේ ලවය සමාන කරගන්න ගියොත් 3 5 15 කුඩා පොදු ගුණාකාරය වෙන විදිහට මේ දෙන්නගේ ලවයන් දෙක හදා ගන්න ඕනේ. මේ දෙන්නගේ හරය සමාන කරන්න ගියොත් 4 8 කුඩා පොදු ගුණාකාරය 8නේ. එහෙනම් මෙයාව විතරක් දෙකෙන් ගුණ කරා නම් අන්න හරයන් දෙක සමාන කරගන්න පුළුවන් නේ. එහෙනම් මම පුතා මෙයාට දෙකෙන් ගුණ කරලා තුල්ලේ භාගයක් ගන්නවා. දෙවරක් 4 8යි දෙවරක් 3 6යි. දැන් එහා පැත්තේ භාගයට අපි මුකුත් කරේ නෑනේ. දැන් බලන්නකෝ. හරයන් දෙක සමාන වෙලානේ. කේක් ගෙඩි ටික බෙදාගෙන ඉන්න කන්න ඉන්නේ උන් ගාන සමානයි. එහෙනම් කේක් ගෙඩි ගාන වැඩි වුණොත් මට ලොකු කෑල්ලක් කන්න බැරිද? පුළුවන්. එහෙනම් කේක් ගෙඩි ගාන වැඩි කියන්නේ ලවය වැඩි. ලවය වැඩි එක තමයි ලොකු. එහෙනම් මේ දෙන්නගෙන් ලොකු 8න් 6. එහෙනම් ඔරිජිනල් එක්කෙනාගේ ලොකු කවුද? 8න් 6 කිව්වේ 4න් 3නේ. එහෙනම් ඔරිජිනල් දෙන්නගෙන් ලොකු කවුද? 4න් 3. හරිද? මම නෝට් එක කියන්නම් ඈ. නෝට් එක දෙන්න ලස්සනට ටියුට් එකේ දාලා තියෙන අපි නෝට් එක රයිට්. මේ බලන්නකෝ. තව පුළුවන් මෙහෙම කරන්න අපිට මේ. තම ගන්නම් ආයෙ පුතා 4න් 3 3න් 2. රයිට්. බලන්න පුතා මෙයාගේ හරය සමානත් නැහැ. ලවය සමානත් නැහැ. එහෙනම් මට සිද්ධ වෙනවා හරය හරි ලවය හරි සමාන වෙන විදිහට තුල්ලේ භාගයක් ලියා ගන්න. 3 2 කූපෝගු 6. එහෙනම් ඔයාලට සිද්ධ වෙනවා ලවය සමාන කරගන්න ගියොත් දෙන්නගේම ලවය 6 වෙන විදිහට භාග දෙක ගුණ කරගන්න. 4 3 කූපෝගු 12. එහෙම වුණොත් ඔයාලට සිද්ධ වෙනවා මේ දෙන්නගේ හරයන් 12 වෙන විදිහට තුල්ලේ භාග ලියා ගන්න. එහෙනම් මේකේ නම් ඔයාලට පුළුවන් වුණා එක භාගයක් විතරක් තුල්ලේ භාගයක් ලියාගෙන වැඩි කරගන්න. මේකේ ඔයාලට එහෙම කරන්න වෙන්නේ දෙන්නටම තුල්ලේ භාග ලියා ගන්න සිද්ධ වෙනවා. එහෙනම් ඔයා කැමති නම් ලවය සමාන කරගන්න, කැමති නම් හරය සමාන කරගන්න. අපි නිකමට වගේ ලවය සමාන කරගමුද? මේ දෙන්නගේ 3 2 කූපෝගු 6 වෙනි විදිහට හදාගෙන. මෙයාගේ ලවය 6 කරගන්න නම් පුතා දෙකෙන් ගුණ කරගන්න එපේ. එහෙනම් දෙවරක් 3 6යි, දෙවරක් 4 8යි. රයිට්. මෙයාව 6 කරගන්න නම් පුතේ 3ෙන් ගුණ කරන්න එපේ. එහෙනම් 3 වරක් 2 6යි දරුවෝ, 3 වරක් 3 9යි දරුවෝ. මම හරි නේද? දැන් බලන්නකෝ. අන්න ගෙනාපු කේක් ගෙඩි ගාන සමාන වෙලා. ගෙනාපු කේක් ගෙඩි ගාන සමානයි කියන්නේ පුතා ඔබ දන්නවා ගෙදර එවුන් අඩු වෙන තරමට ලොකු කෑල්ලක් කටට දාගන්න පුළුවන්. එහෙනම් ගෙදර එවුන් අඩු වෙලා ඉන්නේ මෙතන නේද? මෙතෙන්ට වඩා මෙතන ගෙදර එවුන් අඩුයිනේ. එහෙනම් මේ උන් දෙනාගේ ලොකු කවුද? 8න් 6 කියන එක ලොකුයි. හැබැයි දැන් ඔරිජිනල් භාග දෙකේ කවුද ලොකු? 8න් 6 කියන්නේ 4න් 3නේ. එහෙනම් මේ දෙන්නගෙන් ලොකු කවුද? 4න් 3. හරි අපි අම්පුතා ටියුට් එකට පෙරලා ගන්න ටියුට් එකේ 17 වෙනි පිටුව.